गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि मामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पुरामेरय मज्जपमादत्थाना वेरमणि सिक्खापदं समादयामि पुरामेरय मज्जपमादत्थाना वेरमणि सिक्खापदं समादयामि Manaputra Sri Sudharma Ramadipati Manaputra Gorath Mahamudru Pradhan Putri Gavakasaitu Apema Mahasangaratna විශේෂයෙන්ම මගේ දායක සභාවේ කාර්ක සභිකාවක් හැටියට ප්‍රියානි මහත්මිය මගේ වයසටත් එක්කලා සේවය කරලා තියෙනවා අවුරුදු ගානක්. ඒක ජීවිතේ කවදාවත් අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඇය මුළු ගම වෙනුවෙන්ම කරන්න තියෙන සියලුම යුතුකම් ගම දැන හෝ නොදැන මනවින් ඉෂ්ට කරන කාන්තාවක්. ගාමිණී එහෙමයි. ඉතින් ඒ අයගේ දයාබර අම්මා රැන්තිරෝණ උපාසිකා. දාන ගේනකොට මම ඉන්නවද නැද්ද බලලා දුවක් දෙක්කලා කල්පියා දානය අරගෙන ඇවිල්ලා ටිකක් වෙලා හරි කතා කරලා යන්නයි උන්දගේ ඕනෑකම තිබුණේ ආසාව. මේ අම්මා කියන එක මේ වාඩි වෙලා ඉන්න ගිහි පැවිදි අපි ඔක්කොම අපේ ජීවිතේ වැඩිපුරම පාවිච්චි කරපු වචනේ වෙන්න පුළුවන්. කරදරයක්, විපත්තියක්, දුකක් හැම එකක් වෙනකොටම මතක් වෙන්නේ අම්මා. ඒ වගේම යහපතක් හොඳක් වෙනකොටම මතක් වෙන්නේ අම්මා. මං හිතන්නේ අම්මගේ ජීවිතයේ තිබුණේ අම්මා ගාව නෙමෙයි
අම්මා ජීවිතේ දීලා තිබුණේ අපට. අම්මගේ ජීවිතේ තිබුණේ අපුජා. ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බැලුවොත් පෙනෙයි මේ අපි අවට ඉන්න සත්තු දිහා බැලුවොත් අවට ඉස්සරහට නෙමෙයි කොහේ හරි ඉන්න සත්තු දිහා බැලුවොත් ඒ හැම සතෙක්ම මෞලිකා උපන් සත්තු අම්මට ආදරය කරන්නේ එක්තරා කාලයක් පමණයි. ඇවිද ගන්න පුළුවන් වෙනකම් විතරයි. තනියම ජීවත් වෙන්න පුළුවන් වෙච්ච වෙලාවෙ ඉඳලා අම්මා ගැන කල්පනාව බලාපොරොත්තු ඇත්තේ නැහැ. හොඳට බැලුවොත් පේනවා ඇති දැන් අපි ඔක්කොම මහා ලොකුවට ආඩම්බරයෙන් කියනවා අපි මිනිස්සු කියලා. අපි මිනිස්සු කියලා කිව්වහම ඒකේ තියෙනවා ලොකු ගැම්මක්. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ බුදු වෙන්න නම් මිනිහෙක්ම වෙන්න ඕනේ කියලා. වෙන දෙයියෙකුට බුදු වෙන්න බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ. එච්චර ශක්තියක් තියෙන සත්‍ය මනුෂ්‍ය නමුත් උපදිනකොට බලන්න ඌත් පැටියෙකුයි බලු පැටියෙකුයි කොළු පැටියෙකුයි තුන්දෙනාම එක දවසේ උපන් මොකටද හිතලා බලන්න වහ පැටියෙකුත් දාගන්න මේ පැටව හතර දෙනාගෙන් වැඩිම ශක්තිමත් සත්‍ය වෙන්න ඕනේ මිනිසයා වෙන්න එපා. නමුත් මිනිසයාට එහෙම ආපංකමක් නැහැ. එකම කතාවක් කියනවා බෝසතාණන් වහන්සේ උපන් ඇති පියවර 7ක් වැඩියයි. නමුත් වෙන කිසිම කෙල්ලෙක් කොල්ලෙක් පියවර 7ක් තියා එක පියවරක්වත් හරියට යන්න මම හිතේ අවුරුද්දක්වත් ගත වෙන්න ඕනේ. එහෙමද? අවුරුද්දෙන් ඇවිත් හැකිද? මට මතක නෑ බං. අපුවක් ගිහිල්ලා. ඉතින් එහෙම බැරිකම තියෙන්නේ. උඩු වැඩි අතර තිබ්බාම කොල්ලා මහිතේ මාස ගානක් යනවා පැත්ත පෙරලෙන්න. මාස ගානක් යනවා මොණින් අතට හැරෙන්න. නමුත් බලු පැටිය බලන්න ඌ ඉපදිලා සුළු වෙලාවකින් මව්ගේ කිරි තියෙන දැන තනපුඩුව හොයාගෙන ගිහින් උරාගෙන බොන්න පුළුවන්. අපිට බෑනේ අපංකම කරන්න. අපිට හටට තනපුඩුව තිබ්බොත් උරන්න පුළුවන්. නැත්නම් ඒකක්ද. දැන් උපදිනේ උන්ට උරන්නත් උගන්නන්න වෙයි. ඒ තරම් අම්මා කෙනෙක්ගේ ශක්තිය බලය හරි පුදුමයි. ඊළඟට දරුවගේ භාෂාව තේරුම් ගන්න පුළුවන් එකම එක්කෙනා කවුද? තාත්තට. අම්මා. මේක දැන් මේ අහන්නේ බඩගින්නට කියලා දන්නවා. මේක මේ දැන් අහන්නේ නිදිමතට කියලා දන්නවා. මේක මේ දැන් අහන්නේ ඉති රදේට කියලා දන්නවා. ඒ විදිහේ අම්මත් එක්ක ශාරීරික මානසික දැඩි සම්බන්ධයක් තියෙන අම්මා කෙනෙක්
ඒ වගේම සාර්ථක. දැන් තේමදාස කියලා තියෙනවා. ඒ සම්බන්ධතාවය වෙන කිසිම කෙනෙක්ගෙන් කිසිම තැනකින් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කෙරුවේ උඹලා කොරවත් යන්න ඕනේ නැහැ බුදුන් වහන්සේ. උඹලා කොරවත් යන්න ඕනේ නැහැ තාත්තා ගෙදර ඉන්නවා. අම්මා ගෙදර ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්නට වැන්දාම බුදුන් වැන්දා කියලා හිතාගන්න. ඇයි? සතර බ්‍රහ්ම විහරණේ තියෙන්නේ පැහැදිලිවම අම්මා තාත්තා. පුතා මිනිහක් මරලා ආවත් තෝ මිනි මරුවා කියලා දොර වහන්නේ නැන්නේ අම්මා. දොර මුල්ලට කරලා කොල්ල හංගන. කෙල්ල හංගන. එහෙම ගුණයක් ලෝක වෙන කිසිම කෙනෙක්ගෙන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අද මේ කවුද ගාමිණී මහත්මයයි ප්‍රියානි ආදී කොට ඇති ඒ සහෝදරියෝ එකට එකතු වෙලා කල්පනා කරා අම්මගේ අවුරුද්දේ දානේ අපි පූජා කරන්න. ඒ සඳහා තෝරගත්තා අයියා ඉන්න පන්සල කනපොතු හැර. දැන් ප්‍රියානි හිතන්න ඇති පිස්සෝ ගත්තේ නැතුවට මං පොඩ්ඩක් පිටේ අමනාප නෑ නගේ. ඕගොල්ලෝ මතරගම ගිහිල්ලා පින්කම කරත් මටත් එන්න පුළුවන් නම් ඇවිල්ලා සාදු කියලා යනවා මිසක් ඒකට විරුද්ධ වෙන හාමුදුරුවෝ නෙමෙයි අපි. ඒක නිසා දැන් කල්පනා කරගන්න මේ පින්කම කරන්න ඕන කරන ශාන්තිනායක බුදුහාමුදුරුවෝ ප්‍රධාන කරගත්තා කියලා හිතාගෙන උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු ප්‍රණම්බු වඩම්මගෙන වඩායි. ඊළඟට මේක තේරුම් ගන්න ඕන මේ දුවදරු පුතාලා දුවලා මොකද බුදුහාමුදුරුවෝ වැඩියා නම් මෙතෙන්න හාමුදුරුවරු වඩින්න. බුදුහාමුදුරුවන්ගේ අවුරුද්ද පුත්‍රයෝ හැටියට සලකන්නේ වික්ෂුන් වහන්සේ. අවුරුද්ද පුත්‍රයෝ කියලා කියන්නේ ඔක්කේ තියාගෙන හැදුවා කියනවා. අද බොහෝ විට අම්මා මාව හැදුවා කියන එක පුතාට මතක නැහැ. අප්පච්චි මාව හැදුවා කියන එක පුතාට මතක නැහැ, දුවට මතක නැහැ. නමුත් අපි හරියට බැලුවොත් එහෙම මේ අපේ ශරීරයේ මුල් අවස්ථාව මල් පැලයක් හදාපුවාම මල් පිපෙන්නේ පස්සේ. ගහ ලොකු වෙලා මල් පැලයක් ගෙඩියක් හැදෙන්න කාලයක් යනවා. එතකම්ම මේ මහ පොළොව තමයි ගහ රැකගන්නේ පෝරදී. ඒ වගේ අම්මයි තාත්තයි දෙන්න තමයි දරුවෝ රැකගන්නේ පෝරදී. ඒක නිසා දරුවන්ගේ යුතුකමක් තියෙනවා, දරුවන්ට වගකීමක් තියෙනවා. අම්මා ගැන විශේෂයෙන් සලකන්න, තාත්තා ගැන විශේෂයෙන් සලකන්න. සමහර විට පුතා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, දුව අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වෙලාවත් දුවගේ අම්මගේ තාත්තගේ ගුණය බොහෝ විට දරුවන්ට අමතක වෙන ලෝකයක් අද තියෙනවා. එහෙම කාලෙක මේ දරුවෝ එකට එකතු වෙලා ගමේ ඥාති මිත්‍රාදී මේ එකතු කරගෙන ඇවිල්ලා ඉන්නේ ඔක්කොම
තමන්ගෙම කට්ටි. ඇවිල්ලා මේ පන්සලේ මේ දාන දෙන්න. දෙන්නේ කාටද සිද්ධ වෙන්නද? ගාන්ධි වුණාපාසනම් ප්‍රේමදාස මහත්මයා, සිංහිර වෙනිකල්පාසනම් කිරියම්මා, සුබෝ සිංහෝ අත්තා, උපුල් පුෂ්ප කුමාර නම් මම අඳුරන්නේ මල්ලි කියලා. නංගිගේ මහත්මයා. මැදකොට කිරියම්ම කෙවිදිනාහා අත්තා පබිලි සිංහ කුන්තිමෙන්කා හේරබ්බන් නම් පොළ. මේ නම් විතරක් කියලා නගේ පින්දීම හරි නෑ. ඒ මොකද දැන් මේ ලයිෆ් එක තියාගෙන යනකොට ඔයාටම මතක වෙන්න පුළුවන්. තුමනාව කියන ළඟම කියන්න බැහැ. හේරබ්බන් මාමගේ නම ලියන්න බැහැ. එහෙම මතක් වෙයි. කාටත් එහෙම. එහෙම බලපුවාම අපේ හිතේ තියෙන ඥාතිවරු හිතවලු කාටත් මේ දෙන්න. ඒක නිසා ඒ සියලු දෙනාටම මේ පින් අම්මා තාත්තා ප්‍රදාන කරගෙන මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා සුපත් භාවයට පැමිණේවා දේව මිනිස් සපත් කෙරවල උතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදුනා. ඒ වගේම ඕගොල්ලන්ව ආරක්ෂා පාලනය කරන දෙවි දේවතාවෝ මේ සින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධිකින් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගනිත්වා. ඒ වගේම මේ පින්කමට ආව ගිය හැම කෙනා ඥාති හිත මිත්‍රාට ඒ අයගේ මීගිය අය ආදී කොට ඇති අයත් සමග ඔබ සෑම දිනකට මේ පින ඒකාකාර හේතු වාසනා වේවා. සෑම දිනකටම දේව මිනිස් සපත් කෙරවල උතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා. දැන් කවුරු තුන්වතාවක් නමස්කාර කියන සාදු සම්මා සම්බුද්දස්ස කාර්ත පරිකාරං ඉමං වික්ඛං බුද්ධ පමුඛස්ස සතරස්ස විසු සංඝස්ස දීම කාර්ත පරිකාරං ඉමං වික්ඛං බුද්ධ පමුඛස්ස සතරස්ස විසු සංඝස්ස දීම කාර්ත පරිකාරං ඉමං වික්ඛං බුද්ධ පමුඛස්ස සතරස්ස විසු සංඝස්ස දීම මන්තාම් බුද දානං බුද්ධ පමුඛස්ස සතරස්ස විසු සංඝස්ස දීම ඉදං පතිදං දුයං ඉක්ඛමේව සමිජ්ජතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්දෝ වන්න රසීයතා ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු ලෝවාසින්ගේ ආංශ පූජා ප්‍රතිපත්ති පූජා වංගිතීමට යෝග්‍ය වූ සකල ජනනායන රසායන පුණ්ඩරික වන සණ්ඩ මණ්ඩිත ප්‍රවරාදිත්‍ය ධනතර තිමරතේ ජාති රාම ගෝර මාර මත්තංග කදම්ප දුම්බිත ශ්‍රීමත් ශ්‍රී ගණ සුගත තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතු සම්පද්දා කරුණ මධ්‍යාස්නීක්ඛ බඩාහි දුවාන්ත පුරකරාංගෝ බලක්ඛජ්ජා කොණ්ඩඤ්ඤ සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආනන්දනන්ද රාහුලාදී අස්ථාර පුද්ගල මහා සංඝරුවනින් පැවතෙන්නා වූ මුදුරුවන් පුත් මුදුරුවන් ගනි සඳරුවන් වඩා හිතුවා සාර්ථ පරික්කාරං සපරික්කාරං ඉමම්මිකා බුද්ධ පමුකාස සකලස්ස වික්ඛු සංඝස්ස දේමන වාක්‍යේ පමුණවා පුත කරන්නට එදුනා වූ මෙම අටපිරිකර සසු පෙරකර සහිත මෙම සංගත දක්ෂිනාවෙන් ලබන ලද ආනිසංස ධර්මයන් තුමු ප්‍රථමකට ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සමස්ත අල්පේසාක්‍ය මහේසාක්‍ය දිවි දේවතා සමූහයානුමෝදන් දීමින් මේ පින්වතුන් සැප දිරාටම කරන ලද ආශිර්වාදයෙන් වේවා තවද තමන් නමින් මිය පරලොව යන්නේ දුනා වූ ගුරුවර දෙමෝපිය ඥාති මිත්‍ර පුත්‍ර භාත්‍ර කලත්‍ර භගින්‍යාදීන් අතුරේ යම් කිසියම්ම භවගති ස්ථානයේ කිපන්නේ වීනම් මොහොතුන් දුකින් ආත්මති සුගති ස්වර්ග දිව්‍ය සපදට පැමිණෙත්වා මේ සෑම දිනම මෙතෙන් පටන් දිව්‍ය මනෝ සම්පත් දිවේ සතරසයි සර්ව කල්ලිමතු වනාගත හේතු දිවේ වදාරන්නා වූ දිපදෝත්තම සර්වඥයන් විසින් දේශනා කරන මිහිර ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ලැබී සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ අජරාමරාම තමා නිර්වාණ සුව මීට වසරකට ඉහළදී මිය පරලොව යන්නට දුනා වූ රැක් සිනෝනා උපාසිකා මාතා ප්‍රධාන කරගත් මේ පින්වත් සමදෙනාරම්භින්ම වර්ග කුල සංසාරගතව මිය පරලොව ගොස් සිටින්නා වූ සීලුම ඥාති වර්ගයාටත් මේ හැම දිනකටමත් ඒ උතුම් නම අනිවම් පිරිසම මේ බුදු පාමොක් සපිරි කර සංගත දක්ෂිනාවෙන් ලබන ලද ආනිසංස ධර්මයන්ම හේතු වාසනා වේවා චිත්ත ප්‍රීතිය යුක්තව පින් අනුමෝදන් විය යුතුය